අපිට ජනාධිපතිවරු උඩින් බලයක්. අපිට පාර්ලිමේන්තු උඩින් බලයක්. දැන් අපිට මේ ජුනි 2 වෙනිදාගෙන් පස්සේ ලැබෙනවා ගමේ බලය. ශක්තිමත්ව අපි සභා 152ක් ආරම්භයේදීම පිහිටවනවා. ඉතුරු 115 පිහිටවන දවසේ පිහිටවනවා. මතක තියාගන්න. ජනවරම කියන එක හොඳට තේරුම් ගන්න ඕන. යම් සභාවක ඒ ජනතාව ඒ නගර සභාව බාර දෙන්න ඕන කියලා කල්පනා කරන්න ව්‍යාපාර එකකට දෙකකට. අනිත් අය ඔය එක්කෙනෙක් දෙන්නෙක් හිටියට කමක් නැහැ කියලා තෝරගන්න ව්‍යාපාර. සභාව පිහිටවන්න කියලා දුන්නේ එක දෙක දෙන්නට තමයි පොර බදන්න දුන්නේ සභාව පිහිටවන්න කියලා. අන්නේ සභාව පිහිටවන්න කියලා පොර බදන්න එක දෙක. එයා සභාව පිහිටවයි කියලා තමයි ඡන්දෙ දීලා තියෙන්නේ. එහෙනම් කවුද හදන්නේ? එක දෙක කෙරෙහි තමයි ජනතාව සභාව පිහිටවන්න කියලා ඡන්දෙ දීලා තියෙන්නේ. ඒ නිසා එකගත්තු ලංකාවේ පළවෙනි වතාවට 152 දැම්මමත් තව 115ක් කියන්නේ 267ක් ලංකාවේ පළවෙනි වතාවට ප්‍රාදේශ සභා දීලා තියෙනවා. දිනන හැම එකක්ම පිහිටවීම ජනවරමේ අපේ අයිතිය. අයිතිය. ඒකට අකුල් ලෙලන්න, ඒකට බාධා කරන්න ඕන නම් එනවනම් බාධා කරන අකුල් ලේන අයට කියන්න නීතිය ඕන තරම් ඉඩකඩ තියෙන බව මතක තියාගන්න. අපි හැම වෙලාවම ජනවරමට කරු කරනවා. ඒ නිසා ජනවරමට අනුව අපි වැඩ කරන්න බැඳිලා ඉන්නවා. ජනවරමට එරෙහිව කවුරු හරි කටයුතු කරනවා නම් විවස්ථාව, නීතිය, දේශපාලනය මේ ඔක්කොගෙම අපි වැඩ කරන්න ලෑස්ති. හදලා පුළුවන් නම් මාස 3ක් 4ක් යන්න එච්චර මං කියන්නේ. ජනවරමට තමයි අපි කරු කරන්නේ. අපි බැඳිලා ඉන්නේ. ඒවත් එක කාටවත් දන්නවනේ නීති මදි නම් 3න් 2ක් තියෙනවා. හොඳයි. එහෙම කොහමද රටේ මේ සුම්බුන් එකතුවක් කොහමද රටේ ජනවරමට අභියෝග කරන්නේ? එම අභියෝග කරනවා නම් අපි ආණ්ඩු නෙවෙයි.